හායි ළමයි ඔන්න මම අද ඔයාලට අරගෙන ආවා ඔයාලගේ හම පැහැපත් කරගෙන හමේ තියෙන ලප කැලල් ඉවත් කරගෙන හම ෂයින් කරගන්න පුළුවන් හොඳ ඔයිල් එකක්. ඉතින් මේක ඔයාලට සතියට එකපාරක් try කරලා බලන්න පුළුවන්. මේක පළවෙනි ආලේපන වාරයෙන්ම ඔයාට හොඳ රිසල්ට් එකක් පේන්න ගන්නවා. ඒ වගේම මේක එවෙලට හදාගන්න මේක හදාගෙන කල් තියාගෙන පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. එවෙලට හදාගන්න එක තමයි හොඳ. ඉතින් මේක හදාගන්න අවශ්‍ය දේවල් ටික තමයි මේ තියෙන්නේ. පළවෙනි ප්‍රධානම දේ තමයි සුදු පොල් තෙල්. ඊළඟට එළඟි තෙල් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්වභාවික කෝමාරිකා ඉත්තක් ඕනි වෙනවා. ස්වභාවික කෝමාරිකා මෝනි කඩේ තියෙන කෝමාරිකා ජෙල් එක හරියන්නේ නැහැ. ඒ වගේම මී පැණි අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාට මේක හදාගද්දී මේ දේවල් වල ප්‍රමාණයන් අඩු වැඩි වශයෙන් කැමති පරිදි එකතු කරගන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ වැඩි වුණා කියලා එහෙම ශරීරයට කිසිම අහිතකර භාවයක් නැහැ. මොකද මේ දේවල් ඔක්කොම ස්වභාවික නිසා. ඉතින් මම නම් මේක මූණටත් ඇප්ලයි කරනවා ඇඟටත් ඇප්ලයි කරනවා. ඒ කියන්නේ මුළු ශරීරෙටම ඇප්ලයි කරනවා. ඔයාටත් කැමති නම් ඔයාගේ මූණටත් ඇප්ලයි කරන්න පුළුවන් ඇඟට ඇප්ලයි කරනවා වගේම බැරි වෙලා හරි ඔයාගේ මූණ ගොඩක් ඔයිලි නම් ඒ වගේම ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් ඔයාට තියෙනවා නම් ඒ වගේම කම්බිනේෂන් ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයා බ්ලීච් ක්‍රීම් එකක් ගාලා බ්ලීච් ඉෆෙක්ට් එකක් වෙලා මේ දවස්වල සෆර් කරන කෙනෙක් නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මූණට මේක ඇප්ලයි කරද්දී ඔයාට සෙට් නෑ වගේ නම් මූණට ඇප්ලයි කරන්න ඇඟට විතරක් ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේක මූණට ඇඟට මුළු ශරීරයටම ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හොඳ ග්ලාසි ලුක් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න නම් ඔයා මුලින්ම සුදු පොල් තෙල් වලට එළඟි තෙල් ටිකක් එකතු කරගන්න. ඊළඟට මේ විදිහට ස්වභාවික ඇලෝවේරා ජෙල් එකතු කරගන්න. අන්තිමට මී පැණි එකතු කරගන්න මේ විදිහට. දැන් හොඳට කලවම් කරන්න. ඉතින් දැන් ඔයාට පුළුවන් මුළු ඇඟේම මේක මේ විදිහට ඇප්ලයි කරගන්න.